එන්නකෝ අද මගෙත් එක්ක මේ බටර් කුකි එක හදමුද? හරිම ලේසි රෙසිපි එකක්. වර්ග 4යි ඕනි. මම ඕනි ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉස්සෙල්ලාම බටර් ටිකට අපි එකතු කරගන්නවා අයිසින් ෂුගර් ටික. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා බටර් ගන්නකොට ෆ්‍රිජ් එකේ තියලා ගන්න එපා. ටිකක් එළියේ තියලා ගන්න. එතකොට අපිට හෑන්ඩ් බීටර් එකේ මික්ස් කරගන්න ලේසි. ඉලෙක්ට්‍රික් බීටර් එක ඕන වෙන්නේ නැහැ මේකට. හෑන්ඩ් බීටර් එකකුත් නැත්තම් ඔයාලට යූස් කරන්න පුළුවන් හැන්දා. මේ වගේ වැනිලා ටිකක් දාලා අපි හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේ මික්ස් කරගත්තම මෙන්න මෙහෙම ස්මූත් මික්ස් එකක් එනවා. ඒකත් එක්කම අපි ඇඩ් කරගන්නවා අපේ පාන් පිටි ටික. ඊට පස්සෙත් ආයෙ ඔයාලට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හිමින් මික්ස් කරගන්න ටික වෙලාවක් මික්ස් කරගන්නකොට මෙන්න මේ වගේ හරිම ස්මූත් මික්ස්චර් එකක් එනවා. අන්න ඒ වෙලාවට අපි මේක පයිපින් බෑග් එකකට දාගන්න ඕනි. ටිකක් කටලොකු නොසල් එකක් ගන්න. ඔයාලට නොසල් එකක් නැත්තම් පයිපින් බෑග් එක කපලා නිකන් පාවිච්චි කරන්නත් පුළුවන්. නොසල් එක පාවිච්චි කරන්න. එතකොට අපිට ලස්සන හැඩයක් ගන්න පුළුවන් හින්දා ගෙදර තියෙන දේවල් වලින් මේ කුකි එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ලස්සනට කැමති හැඩයකට පයිප් කරගන්න තමයි. මම මේක දිගට ෆින්ගර්ස් වගේ පයිප් කරගත්තා. ඔයාලට ඕනම් ස්ටාර් වගේ නැත්නම් සර්කල් වගේ කැමති හැටයට පයිප් කරගෙන අපි මේක අංශක 180ක් ප්‍රීහීට් කරපු oven එකකට දාන්න ඕනි. ගෑස් oven එකේ නම් අංක 4ට දැම්මම හරි. ඔන්න ඔය වගේ විනාඩි 10ක් අපි බේක් කරගන්න ඕනි. මෙන්න විනාඩි 10කට පස්සේ අපිට මේ වගේ ලස්සන කුකි එකක් දකින්න පුළුවන්. බලන්නකෝ ඒකේ ලස්සන. හරිම ලස්සනයි වගේම හරිම රසයි. පැණි රස ටිකක් අඩුයි. ඒ වුණාට ඒක දැනෙන්නේ නැහැ. තව ඕනනම් අපිට මේකට චොක්ලට් ටිකක් ගාලා කන්නත් පුළුවන්. හදලා බලලා මටත් කියන්න රස